welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් මම අද වීඩියෝ එකකින් අරගෙන ආවේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන ඇස්වටේ කළු වෙලා තියෙන කට්ටියට, ඊට පස්සේ ඔය ජොයින්ට් කළු වෙලා තියෙන කට්ටියට, ඊට පස්සේ කළු වෙලා තියෙන කට්ටියට ගෙදරදිම කිසිම වියදමක් කියන්නේ නැතුව හදාගන්න පුළුවන් පැක් එකක් ගැන. ඉතින් මේකට කිසිම වියදමක් කියන්නේ නැහැ, ගෙදරදිම හදාගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව යම් වීඩියෝ එකකට කොහොමද හදාගන්නේ කියලා බලන්න. මම කියනකොට ඔයාලා සති දෙකක් මේක හදලා ගාලා බලන්න. ලොකු රිසර්ච් එකක් තියෙනවා. ඉතින් දැන් අපි වීඩියෝ එකට, ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා අමතක නොකර මාව subscribe කරලා එකතු වෙන්න මගේ channel එකත් එක්ක. ඉතින් දැන් අපි වීඩියෝ එකට. ඔයාලා මේ විදිහට තේ කොළ ගන්න. තේ කොළ කියන්නේ ඔය තේ හදලා ඉතුරු වෙච්ච මේ තේ කොළ විසි කරන්න එපා. ඒවා ටික ගන්න ඒවා ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට දෙහි පොඩි කෑල්ලක් ගන්න. පොඩි කෑල්ල අරගෙන ඒක මේ විදිහට දාගන්න. දෙහි ඕනෙම නෑ, තේ කොළ විතරයි. තේ කොළ ටික තමයි මේන්ම එක. එහෙනම් තේ කොළ අවශ්‍යයි. මේ විදිහට මී පැණි ටිකක් දාගන්න. පොඩ්ඩයි ගල් වෙලා ළමයි එක ෆ්‍රිජ් එකේ තිබ්බ එක ගල් වෙලා. අර කියනවා ඊට පස්සේ මේක හොඳට මික්ස් කරන්න. තේ කොළ වැඩිද මන්ද මම මෙච්චර ගන්නෙත් නෑ. තිබ්බ ඔක්කොම හරි. ඊට පස්සේ කොහොමද ඔයාලා ගන්න ඕනේ තේ කොළ හදලා ඉතුරු වෙච්ච මණ්ඩිය. ඊට පස්සේ කොහොමද ඔක මූණේ ගන්න කලින් කොණ්ඩේ බැඳ ගන්න ඕනේ, නැත්නම් කොණ්ඩේ මූණට යනවා. ඊට පස්සේ කොණ්ඩේ බැඳගෙන ඕක ඇස් වටේ හොඳට ගා ගන්න ඕනේ. ඔය විදිහට ඇස් වටේ කියන්නේ ඇස් වටේ කළු වෙලා තියෙන තැන්වල හොඳට ගා ගන්න ඕනේ. ඕකේ අර යාන්තම් උඩින් ගන්න නැතුව හොඳට ඔය වගේ කැට කැට හිටින්න වගේ හොඳට තද මේ ගහ ගන්න ඕනේ ඇස් වටේ කළු වෙලා තියෙන තැන්වල. ඔක මුළු මූණේම ගන්නත් පුළුවන්. මම මුළු මූණේම ගෑවා. ඊට අමතරව ඔය මේ නහය දෙපැත්තේ, ඊට පස්සේ ඔය කට දෙපැත්තේ කළු වෙලා තියෙනවා නම් ඒවටත් ඕක හොඳයි. ඕකේ ළමයි ඇහැ උඩ ගන්න යන්න එපා. ඔයවා තියනවනේ මේ ඕකේ වතුර වගේ ගතිය තියනවනේ තේ කොළ වල. ඒක තමයි ඇහැ උඩ ගන්න ඕනේ. ඉතින් ගාන හැම එකම බෙල්ලෙත් ගන්න ඕනේ. ඉතින් ඕකම බෙල්ලෙත් ගාගෙන විනාඩි 10ක් තියලා මූණ හොඳට ස්ක්‍රබ් කරලා ওই ටික හොදලා අයින් කරන්න. ඉතින් ඔච්චර තමයි තියෙන්නේ, වෙන මුකුත් නැහැ. ඔයාලා සතියට දෙපාරක් විතර සති දෙකක් විතර කරලා බලන්න. ඕකේ හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඕක ඇස් වටේ විතරක් නෙමෙයි මූණටත් කරන්න පුළුවන්. ඔය විදිහට තමයි ඇස් වටේ කළු වෙලා තියෙනවා. ඔය වගේ කරන්නේ ඔයාලා. මම කියනවට සති දෙකක් කරලා බලන්න. ඕක ගොඩක් අඩු වෙනවා. වගේ නම් එහෙම ගොඩාක් නැහැ. ඇස් වටේ කළු වෙලා එහෙම නැහැ. මගේ මේ නහය දෙපැත්තේ white heads වගේක් තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. නැත්තම් එහෙම ඇස් වටේ නම් ගොඩාක් කළු වෙලා නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට මොනවද මේන් එක තමයි තේ කොළ. තව දෙහි මී පැණි ඔයාලට මේ කැමති නම් විතරක් දාගන්න පුළුවන්. මොකද පෙලක් අයගේ මේ තේ කොළ මේ මොනවද දෙහි මී පැණි අර ගෑවහම දැවිල්ල වගේ එනවනේ. ඒ හින්දා ඒක අවශ්‍යම නැහැ. තියෙන කට්ටිය දාගන්න පුළුවන්. සහ මේ ඒ වගේ අර දැවිල්ල ගතිය ඉන්නේ නැති කට්ටියට දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලා සති දෙකක් විතර කරලා බලලා රිසල්ට් එකක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට වීඩියෝ එක එච්චරයි. ඉතින් ඔයාලා අමතක කරන්න නැතුව subscribe කරලා එකතු වෙන්න මගේ channel එකත් එක්ක. ඉතින් තව ලස්සන වීඩියෝ එකකින් එනකම්
අදට වීඩියෝ එක නවත්තනවා. බයි.